Ladies and gentlemen, other goes in the universe, other morning very interesting topic. ඒක තමයි අම්මෝ සුදු වෙන දඟලන ගැහණුම සහ මේකප් කරන්න දඟලන ගැහණුම. right. මේ ටයිප් එකේ ගැහණුම මොකද වැදගත් topic එක තමයි ලියා ගන්න දේව පුත්‍ර. ඒකේ උන්ට සුදු වෙනවා කිව්වොත් ඒක ඩයිනෝසෝර් විතර කමන්න උන් කම්බර කරනවා. ඒකනේ උන්ට සුදු වෙනවා තමයි ඕනේ. තමන්ගේ ඉතින් හැමෙන හැමේ වර්ණය. කම්පැනි මේක ඔරිජිනල් පේන්ට් කාරණය. තමන් කළුද තල්ලද ඒක නෙවෙයි ප්‍රශ්නේ. උන්ට ඕන සුදුම වෙන්නේ. උන්ට ගෙදරට බඩුවක් ගේන්න කිව්වොත් සල්ලි නෑ. ඒක ගයිඩ් බිල ගන්නකොත් සල්ලි නෑ. ට්‍රිප් එකක් ගන්න සල්ලි නෑ. හැබැයි උන්ට මේකප් හරි සුදු වෙන ක්‍රීම් එකක් හරි ගන්න කිව්වොත් තමයි තමන්ගේ හස්බන්ඩ්ගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ ඔළුව කාලා කොහොම හරි මේකප් ටික තමන්ට අවශ්‍ය ක්‍රීම් ටිකක් ගන්න පුතුම වදයක් තියෙනවා. ඒක ගත්තේ නැත්නම් මුන්ට නිින්ද යන්නේ. ඒ වගේ ගැහණුම මොකද වැදගත්ම කාරණාව තමයි මුන්ට තියෙන සුදු ඉන්නේ පුතුම තරංගයක්. ඒක ඉරිසියාවක්. ඔෆිස් එකට අවුෙන් කෙල්ලෙක් ආවද එයා තමන්ට වඩා සුදුද ප්‍රශ්නයක්. අර කෙල්ල කොහොමද සුදුනේ මොනවද ගෑයි මොනවද ක්‍රීම් දෙකයි මොනවද. අහගන්නක නිින්ද යන්නේ. නැත්නම් කොහොම හරි කරලා මේකප් ටික ගාලා අර ගාලා මේක ගාලා බේස් එක රින 1000කින් හරි කමන්නේ ගාලා සුදු පාට ගෙටිය බෙන් 2000 කොලෙන් වැඩි කොලෙන් නැත්නම් කොටිය ඇදලා වගේ සුදු මේ මාර කම්පිටිෂන් එකක් තියෙනවා කියලා මම YouTube එකේ බලන ස්කින් කෙයාර් කියලා ටයිප් කරනවා. Instagram එකේ TikTok එකේ YouTube එකේ එක දිගට ප්‍රොඩක්ට් කරන බලනවා ඉවරයක් නෑ. ඊට පස්සේ හොයා ගන්නවා ඩේ ක්‍රීම් නයිට් ක්‍රීම් ස්කින් කෙයාර් රූටින් අර සීරම් මේ සීරම් කොලජන් බුදුවමේ සුදු වෙනවා නම් මකුල් දල් හරි කමන්නේ කඩාගෙන මූණේ උලා ගන්නවා අලිකට පෙර ගන්නවා ඊට පස්සේ ගොඩන් ගන්නවා කැරට් පෙට් තියන් ඉන්නවා පිපිඤ්ඤ තියන් ඉන්නවා බුදු පමුණුවේ මාකට වගේ මූණ. කවදාවත් මේ වගේ ගැහණුන් යත සම්බ සත්‍යයක් ඉතුරු වෙන තැනට වැඩ කරන්න එපා. ඒ කියන්නේ ඕන ක්‍රීම් එකක් ගන්නවා. ඒකට ඊට පස්සේ මූණ හොඳ වෙනවා ටිකක් එළිය වෙනවා. ආයි කළු ගහන කොහොම ක්‍රීම් ගන්නවා. මේක බෝතලේ අර මෙයා පුරවගෙන ගිහලා කෙලින්ම ගෙදර ඩ්‍රෙසින් ටේබල් එක ගෑස් පහන් දීපු යකඩ බඩු එකතු කරන තරක් වගේ වෙන්නේ. Tamanta ස්වාභාවික ලස්සනක් තියෙනවා කියලා මුන්ට හිතෙන්නේම නෑ. දාගන්න පුළුවන් උඩරේම ටික දාගන්න. ඒ කියන්නේ අයිලයිනර්ස් දානවා, ලෙන්සස් දානවා, ලිප් ග්ලොස් දානවා, මස්කාරා දානවා, වික්ස් දානවා, දත් දානවා, කන් දානවා, කරාබු දානවා, මාර දානවා, කතරගම කොළඹ බස් එකක් නිකන් අර අලුතෙන් ගෑනලා ස්ටිකර් ටික ගහලා මල් වලට ගෑනලා වගේ තමයි බේලෙට පයින්නේ. Taman try කරන්නේ තියෙන පාට ටිකක් ග්ලෝ කරගන්න. ටිකක් පැහැපත් කරගන්න එහෙම try කරන්න. මුන්ට සුදුම තමයි වෙන්නේ. දැන් දේව මණ්ඩලේ බලනකොට මම මේ ඇරියස් එකක්ද කවර කරන්නේ. අපෝනේ. කවදාවත් මගේ ගැහණි මගේ දෙයියේ කවදාවත් මට මේකප් ගන්නවත් අර ක්‍රීම් ගන්න මේ ක්‍රීම් ගන්න කිව්වොත් කවදාවත් මගේ සල්ලි ඉල්ලන්නේ නැහැ. මොන මොකක් කරන්නද මම මේ බැලුවොත් දැන් ගෙදර කරන්නේ හැමදාම මීඩියම් කිචේ මිනිස්සුන්ට බයිලා එකක් ගෙදර වැඩක් කරන්නේ නැහැ. මොන මූසලෙක්ද මන් දන්නේ. මම මේ යකට හැමදාම කොහොමද වැල්ලෙට ධනෙ සාත්කර බෙල්ලයට කළු වෙනකොට මොකක් හරි ක්‍රීම් එකක් හොයලා දීපන් කියලා. මේ යක මේ වටේ මෙන්න ගෑනුන්ට අර මේක කරන්න උදව් කරනවා. මට ඒක බහුල කරන්න උදව් කරන්නේ නැහැ නේ මේ යක. දිවලක මනසලක අපායේ තමයි මොන තුතු කුණේ හරි මට ක්‍රීම් එක හොයලා ගෑදෙනවා. නැත්නම් තමයි ගෙදර පැත්ත බලද්දි පස්තා ගන්න එපා. හරියන්නේ බබා. ඔය ආනක බබා ඔය ආනක හරි මම හොයලා ගෑන් දෙන්න. මේ මොනවා හරි කියපල්ලක මේ මැලමිට බෙල්ල ධනෙ කළු වෙනක පොඩ පැහැපත් කරගන්න මොකක්ද ක්‍රීම් එකක් දැන් ගන්න. තමයි පොඩ ගන්න බෑ මොකක් හරි කියපල්කෝ. දෙවියනේ ඔය වැඩේට හරියට සුපිරි ක්‍රීම් එකක් තියෙනවා මම දැන් මේ තියෙන්නේ. දීපන්. විලස්මා නැචරල් සත්තුන් කෙයා බොඩි ලෝෂන් අපේම ආයුර්වේද සත්කාරය. ඒ කියන්නේ මේක ආයුර්වේදද? ආයි කියන්නේ මේකෙන් ඔක්කොම අර බෙල්ලයට කළු වෙන ඒවා වැලිමේ